එක්තරා ලස්සන විලක මාළු රංචුවක් ජීවත් වුණා. එක්තරා නියගයකින් මෙම විල සිදී ගියා. මේ අසල සිටි කොකෙක් මෙසේ සිතනවා. විලත් සිදී ගොස් තිබෙන්නේ. මාළුවන්ට ජලය නොමැතිව තමා මේ දගලන්නේ. මොවුන් රවටවා ආහාරයට ගන්න ඕනි. කොකා මොවුන් මෙසේ රවටවාගෙන පියබා ගොස් ගසක අත්තක සිට මාළුවන් ආහාරයට ගත්තා. මෙසේ සියලුම මාළුන් කොකා කා දමා නැවත මාළුන් සිටි විලට පියබා යන්නට එහෙත් විලේ සිටියේ එක් ඉබ්බෙක් පමණ. මේ ඉබ්බාවද මාළුන්සේ කොකා රවටවා ගත්තා. ඉබ්බා වෙල්ලේ රැඳවාගෙන ටික දුරක් යන විට ඉබ්බාගේ බර වී දෙදෙනා බිමට වැටුණා. ඉබ්බාගේ ශක්තිමත් කටුව නිසා ඉබ්බා බේරුණා. ඒ අසල විලකට ඉබ්බා ගියා. ඒත් කොකා මිය ගියා.